අපි පාසල් යන කාලේදී උනත් මාර වැව නමුත් ආරංචි මාර්ග ඔස්සේ අපිට අහලා තියෙනවා මේ වැව ජලාශයක් හැටියට තිබිලා මේ මාර්ග පද්ධතිය දිනවන වකවානු වල මාර්ග ලෑදීමත් එක්කලා ගන්න. මේ වැව 1970 ගණන් වල විතරත් ප්‍රසංස්කරණයක් කළා. දැනට ප්‍රයෝජන ගන්න කුඹුරු වලට ජලය සපයා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ පිළිබඳ නිසි ගවේෂණයක් කළා, නිසි පරීක්ෂණයක් කළා. ප්‍රයෝජන ගත්තොත් මම හිතන්නේ වැවේ වටිනාකම වැඩි වෙනවා. අපි පාසල් යන කාලේදී උනත් මාර වැව කිව්වා මිස ඒක කවුරු නිර්මාණය කරාද කොසේ වුණාද කියන බවකට තොරතුරු නැහැ. නමුත් ආරංචි මාර්ග ඔස්සේ අපිට අහලා තියෙනවා මේ වැව ජලාශයක් හැටියට තිබිලා මේ මාර්ග පද්ධතිය දිනවන වකවානු වල මාර්ග ලෑදීමත් එක්කලා වැවක් හැදියට නිර්මාණය කළා. මාරඹ පහළ ප්‍රදේශයේ කුඹුරු මම හිතන්නේ අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් මේ ජලයෙන් ආස්වදනවා. ඒක නිසා අපි නොදන්නා වූ කාලයක නිර්මාණය වෙච්ච මේව මම හිතන්නේ යටත් විජිත යුගයේ හැදිච්ච ජලාශයක් වැවක් හැටියට නිර්මාණය වෙලා දැන් ප්‍රයෝජනයට ගන්නවා. මේ වැව 1970 ගණන් වල විතරත් ප්‍රසංස්කරණයක් කළා. ඒ වෙනකොටත් වැවක් හැටියට පෙන්වන්නේ නැහැ. මාර වැවේ කිව්වට එනකොට පේන්නේ කැලෑවක්. ඒ කාලේ ප්‍රසංස්කරණය කළා කලක් ගත වුණාට පස්සේ ඇවෑමෙන් වැව නැවත මේ පන් වර්ගයක් සෑදී වැවක් හැටියට පෙනුමක් තිබුණේ නැහැ. එක එක වකවානු වල පොඩි පොඩි ප්‍රසංස්කරණය කළත් වැවක් හැටියට හරියට ප්‍රතිබිම්බයක් පෙනුනේ නැහැ. නමුත් දැනට කෙරීගෙන යන ක්‍රමය තුල වැව ලස්සනට පේනවා. ඒ නිසා ඒ වැවෙන් දැනට ප්‍රයෝජන ගන්න අක්කර 100ක් වගේ ප්‍රමාණයට වඩා දෙපැත්තෙම බස්නාහිරින් නැගෙනහිරින් ප්‍රදේශවල කුඹුරු වලට ජලය සපයා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ පිළිබඳ නිසි ගවේෂණයක් කළා, නිසි පරීක්ෂණයක් කළා. ප්‍රයෝජන ගත්තොත් මම හිතන්නේ වැවේ වටිනාකම වැඩි වෙනවා. මේ වැව මාරඹ ප්‍රදේශයට ආභරණයක් වගේ වුණා. මාරඹ කිව්වත් මාරඹ වැව කියන කතාව වෙනවා. ඒ වගේම මේ වැවෙන් පසුකාලීනව ආගමික වශයෙන් සහ තොරන් සංස්කෘතියටත් කිසියම් වූ වර්ධනයක් ඇති වුණා. මොකද වැවේ මාරඹ වැව කිව්වා මාරඹ වැවේ තොරණ කියන කතාව ප්‍රසිද්ධියට ගියා. ඒ කාලේ මම හිතන්නේ ජලාශයක්ම තොරණක් නිර්මාණය කරා නම් අපි දන්නා හැටියට මාරඹ තමයි ඒ තොරණ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අර දැනට සමහරුන්ගේ ආර්ථික වශයෙන් මේකේ හැදිච්ච මල් නෙලාගෙන මල් වලින් ජීවත් වෙන කිසියම් පිරිසකුත් ඉන්නවා. ඒකත් විශාල වාසියක් වෙනවා අපත ප්‍රදේශවාසී ජනතාවට. ඒ අනුව මේ වැව කියන්නේ ආර්ථික කෘෂිකාර්මික වශයෙන් පමණක් නෙවෙයි ආර්ථික වශයෙන් උත් වැදගත් වෙන වැවක්. ඊළඟට මිරිදිය කර්මාන්තයටත් බොහෝ සේවාල් වෙනවා. දැනටත් මිරිදිය කර්මාන්තයක් හැටියට නුනත් තමන්ගේ පරිභෝජනය සඳහා බොහෝ දෙනෙක් මේකෙන් මත්ස්‍ය සම්පත නෙලා ගන්නවා. ඒ අනුව
මේ වැව මේ ආකාරයට නිර්මාණය කළා ප්‍රතිසංස්කරණය කළා ඉදිරියට ගෙනිච්චට පස්සේ මේකෙන් තව විශාල වශයෙන් සංචාර කර්මාන්තයට ඒ වගේ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා මගේ පයින් යන මගේ මන්තිරු එහෙම නිර්මාණය කළොත් මම හිතනවා අර දියතු වෙන වගේ නිර්මාණයක් කරන්න හැකියාව ලැබෙයි. ඒ විශාල ව්‍යාපෘති ඒ පවතින රාජ්‍යයන් විසින් කිසියම් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළොත් කර හැකි වෙයි කියලා විශ්වාස තියෙනවා. මම හිතන්නේ දැනට ඒ උනන්දුව තියෙනවා. අපේ විශ්වාසය තියෙන්නේ ඒ ආකාරයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් මේ වැව ප්‍රතිසංස්කරණය කළා ආර්ථික සහ සෞඛ්‍ය වශයෙන් වෙන සංස්කෘතික ආදී වශයෙන් දියුණු කරන්න හැකි වෙයි කියලා විශ්වාස කරනවා. වැවේ ව්‍යාප්තිය ගැන කිව්වොත් අක්කර 40ක පමණ ප්‍රමාණයක් ව්‍යාප්ත වෙච්ච හැටි තමයි දැනෙන්නේ. නමුත් ඒක ලිඛිත සාක්ෂි ගැන කියන්න මට බෑ. නමුත් හුඟ දෙනෙක් කියන්නේ අක්කර 40ක පමණ වපසරියකින් යුතු ජලාශයක් හැටියට තමයි හඳුන්වන්නේ.